ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් ගනිමුල්ල සංජීවගේ මරණ ලැස්තුවේ සිටි ප්‍රබල චරිතයක්. 1989 වසරේදී ජපානයට ගිය ඔස්මන් යතුරුපැදි මෙරටට රැගෙනීමේ ව්‍යාපාරයක යෙදී සිටියේදී ඔහුගේ එකම සොහොයුරා හා නැගණියගේ සැමියන් ඇතුළු 5 දෙනෙකු වාහනයක් සමග අතුරුදන් වුණා. ඒ එවකට පැවති භීෂණයත් සමගයි. ඔස්මන්ට මෙය ඉහිලුම් නොදෙන්නක් වුණා. ඔහු සාධාරණයේ ඉල්ලා සටන් වැදුණා. ඒත් සාධාරණයක් ඉටු නොවන බව ඔහුට වැටහුණා. 1990 පෙබරවාරි 20 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේදී වෙඩි තැබීමක් සිදුවන්නේ ඔය අතරතුරදී. වවුල් කැලේ ඝාතනය ලෙස එම සිදුවීම රටේ මහත් ආందోලනයක් ඇති කළා. ඔස්මන් කරලියට එන්නේ එතෙන් පටන්. පොලිසිය ඔස්මන් සොයා රටම පීරුවා. ඒත් ඔස්මන් සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැහැ. ඔහු ඒ වන විටත් සිටියේ ජපාන් රටේ වීම නිසා. ඔස්මන් නීතිය අතටගෙන ඇති බව පොලිසියට තේරුණා. වීසා ප්‍රශ්නයක් මත ඔස්මන් එරට පොලිසියට කොටුවන්නේ ඔය අතරවාරයේදී. සිද්ධිය පිළිබඳව මෙරටට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව එරට පොලිසිය ඔස්මන් මෙරටට එවීමට පියවර ගත්තා. හරි සර්, මං යන්නම් කියමින් ඔස්මන් දෑත් දිගු කළා. ඔහු ලංකාවට යෑමට කැමැත්ත පළ කළා. එවකට ගම්පහ කොට්ටාස පොලිස් අධිකාරී ගාමිණී සිල්වා ඇතුළු කණ්ඩායමක් ජපානයට ගොස් ඔස්මන්ව මෙරටට රැගෙන ආවා. අකමැති නම් ඔහුට මෙරටට නොපැමිණ සිටීමට හැකියාව තිබුණත් ඔහු ඊට එකඟ වුණේ නැහැ. එසේ රැගෙන ආ ඔස්මන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වසර කිහිපයක් බන්ධනාගාරගත වී සිටි ඔස්මන් ගම්පහට පැමිණ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටියා. ඔහු ගම්පහ ජනතාවට සාධාරණය ඉටු කරන්නට වෙහෙසුණා. ඒ සඳහා ඔහුට ආවේනිකම ක්‍රමයක් වුණා. සාධාරණයක් ඉටු නොවුණු තැන ගම්පහ බොහෝ පිරිස් ඔස්මන් සොයා ගියා. ඔහුගේ පිහිට පැතුවා. මං ගම්පහ ඉන්නකම් කිසිම මිනිහෙක්ට කප්පම් දෙන්න එපා. ගම්පහ කුඩු විකුණන්නත් බැහැ. මෙවැනි වදන් වලින් මිනිසුන් අතරට ගිය ඔස්මන්ව ගම්පහ මිනිසුන් ආදරෙන් වැළඳගත්තා. කප්පමට මත්ද්‍රව්‍ය වලට එරෙහිව ඔස්මන් නැගී සිටියත් ගම්පහ පාතාලිය ඊට ඉඩ දුන්නේ නැහැ. ගනිමුල්ල සංජීව ඔස්මන්ට එරෙහිව නැගී සිටියේ ඔය අතරවාරයේදී. ඒ සංජීවගේ කප්පම් ව්‍යාපාරය ඇන හිටීම නිසා ඔස්මන් ජීවත්ව සිටීම ඔවුන්ට හිස රතයක් වුණා. ඔස්මන් මරා දැමිය යුතු බවයි සංජීව තීරණය කළේ. ඔස්මන් ඝාතනය කිරීම සඳහා සංජීවට ගම්පහ ඇතැම් දේශපාලඥයන්ගේද සහාය හිමි වුණා. ඒ 2017 වසරේ අප්‍රේල් මාස 8 වනදා කොරියාවේ සිට මිතුරෙකු ඔස්මන් සොයා ගම්පහට පැමිණියා. ඒ වාහනයක් මිලදී ගැනීම සඳහා ඔස්මන් සමග කටුනායකට යෑමට ඔස්මන්ට අයත් කළු පැහැති ප්‍රාඩෝ රථය ගමනට එක් කරගෙනුණා. ඔස්මන් ඉදිරිපස අසුනට කොට වෙද්දී ඔස්මන්ගේ පවුලට එක්වීමට සිටි පුත්‍රයෙකු රිය සුක්කානම අතට ගත්තා. කොරියාවේ සිට පැමිණි මිතුරා පිටුපසට ගොඩ වුණා. ජිප්‍රිය ජායලපාරී වල්පොල දෙසින් කිරිඳිවිට හරහා අත්තනගල්ල දෙසට ධාවනය වුණා. ඒ සමගම සුදු පැහැති මෝටර් රථයක් ජිප්‍රියට ඉස්සර කිරීමට උත්සාහ දරුවා. ඊළඟ නිමේෂයේදී ජිප්‍රියත් මෝටරියත් අතර පරතරය සමාන වුණා. ඒ සමගම ජිප්‍රිය දෙසට වෙඩිවරුසාවක් එල්ල වුණා. පුතා ජිප් එක බ්‍රේක් කරන්න. ඔස්මන් කෑ ගැසුවා. වේගෙන් ධාවනය වූ රථයේ තිරිංග එකතැන තද වුණා. ඒ සමගම සුදු පැහැති ජිප් රථය පසු කරමින් මදක් ගොස් නතර වුණා. දෙදිනෙකු T56 වර්ගයේ ගිනි අවි දෙකක්ද අතැතිව මෝටර රථෙන් බැස ඔස්මන් සිටි ජිප්‍රියට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වුණා. ඇදපන් උම්ම යට කරගෙන යමු. ඔස්මන් යලිත් කෑ ගැසුවා. ඥාති පුතා ජිප්‍රිය වේගින් ඉදිරියට ධාවනය කළා. තුවක්කුකරුවන්ට හරිහැටි ඉලක්කය එල්ල කරගත නොහැකි වුණා. ඔස්මන්ගේ ජීවිතය බේරුණේ ඒ අනුවයි. වෙඩි උණ්ඩ දහසයක් ජිප්‍රියට වැදී තිබුණා. රථයේ පිටුපස අසුනේ සිටි මිතුරා පමණක් තුවාල ලැබුවා. තුවාලලත් මිතුරා රෝහලට ඇතුළත් කළ ඔස්මන් කෙලින්ම ආවේ ගම්පහ පොලිසියටයි. තමාට වෙඩි තැබුවේ කවුදයි ඔස්මන් දැන සිටියේ නැහැ. වෙඩි තැබීම ඔහුටද ප්‍රේලිකාවක් වුණා. පොලිසිය ඔස්මන්ගෙන් වෙඩි තැබීමට හේතු විමසුවා. "සර්, මට තරහකාරයෝ නැහැ. කුලියට මිනි මරණ කප්පම් ගන්න කුඩු විකුණන මිනිස්සු තමයි මට වෙඩි තිබ්බේ." ඔස්මන් පොලිසියට මෙන්ම මාධ්‍යවේදීන්ටද කිව්වා. කුඩු ජාවාරමට කප්පම් ගැනීමට හා පාතාලයට එරෙහිවීම නිසා තමන් ඝාතනය කරන්නට කිසියම් කණ්ඩායමක් උත්සාහ කරන බව ඔහු දැනගත්තා. එන්මින්ම එම ප්‍රහාරය මෙහෙවා ඇත්තේ ගණේමුල්ලේ සංජීව බවටද ඔහුට තොරතුරු ලැබී තිබුණා. සංජීව ඒ වන විට සිටියේ බන්ධනාගාරයේ. ඔහු හිරේ සිට මෙම ප්‍රහාරය මෙහෙවා ඇති බවද ඔස්මන් දැනගත්තා. තමාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලින් තිදෙනා ගැනද ඔස්මන්ට තොරතුරු ලැබී තිබුණා. ඔස්මන් ඝාතනය කරන්නට ගත් පළමු උත්සාහය ව්‍යාර්ථ වුණේ ඒ අනුවයි. ඔස්මන් මරාගත නොහැකි වූ තැන සංජීව කෝපෙන් වෙවුලුවා. පස්පුඩ්ඩාද ඒ වන විට සංජීවට එක් වී සිටියා.
ඒ 2017 වසරේ ඔක්තෝබර් මාස දෙවනදායි. කිසිවෙකු විසින් ඔස්මන්ට තුරතුරක් ලබා දුන්නා. ඒ සැකසහිත වාහනයක් ඔස්මන්ගේ නිවස ආසන්නයේ සැරිසරන බව කියමින් ඔස්මන් වහාම ගම්පහ පොලිස් අධිකාරීවරයා දැනුවත් කළා. සැකසහිත වාහනයේ වර්ණය හා අංකයද එවකට සිටි උසස් පොලිස් නිලධාරියා අතට පත් කළා. ඒත් පොලිස් ප්‍රධානියා සැකසහිත වාහනය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් සැකසහිත වාහනේ අලිත් ඔස්මන්ගේ නිවස ඉදිරිපිටින් දහවනිය වුණා. ඒ මොහොතේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් චන්දනත් කොස්තාපල් නුවණුත් මාර්ගයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නැවත පොලිසිය දෙසට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියා. පොලිස් යතුරුපැදිය කච්චේරිය අසලින් ශ්‍රී මහා බෝධිපාරට හරවද්දී කොස්තාපල් නුවන්ගේ උකුසු ඇස් මිරිස්වත්ත දෙස සිට ගම්පහ දෙසට දහවනිය වන කළු පැහැති හයිබ්‍රිඩ් රථය වෙත යොමු වුණා. රථයේ සවිකර තිබූ අංක තහඩුව ගැන සැකයක් එම නිලධාරියාට ඇති වුණා. මේක හයිබ්‍රිඩ් කාර් එකක නම්බරේ වෙන්න බැහැ. සැරියන් චන්දනටද ඒ බව වැටහුණා. නිලධාරීන් හයිබ්‍රිඩ් රථේ නතර කරලීමට උත්සාහ ගත්තාත් රථේ පොලිස් බයිසිකලයට විට්ටුවක් තමා ඉදිරියට ධාවනය වුණා. නිලධාරීන් රථේ පිටුපස හඹා ගියා. හයිබ්‍රිඩ් රථේ රත්නාවලී විදුහල අසල ඇති රතු සංඥා පූර්ව අසල නතර කෙරුණා. පොලිස් යතුරුපැදිය හයිබ්‍රිඩ් රථය අසලට පැමිණෙත්ම හයිබ්‍රිඩ් රථයේ සිටි සිව් දෙනෙකු රථය අතහැර දමා පලා ගියා. නිලධාරීන්ට ඒ සමග ඇතිවුණේ සැකයක්. රථය පරීක්ෂා කිරීමේදී පෙනුණි T56 වර්ගයේ ගිනි අවියක් රථයේ ඉදිරිපස අසුනේද තවත් T56 වර්ගයේ ගිනි අවි දෙකක් රථයේ පිටුපස අසුනේද ඇති බවයි. උණ්ඩ පිර වූ මැගසිනියද අවි සමග වුණා. අත්මේ සහ මුහුණු ආවරණද ඊ අතර තිබුණා. පොලිසියට හසු වී ඇතැයි යන බිය නිසා අවි තුනම රථයේ තමා තුවක්කු කරුවන් පලා ගිය බවයි නිලධාරීන්ට වැටහුණේ. විමර්ශනයේදී හෙළිවන්නේ රථයේ සවිකර ඇති ව්‍යාජ අංක තහඩු බවයි. එන්මින්ම වැඩිදුර කරුණු කාරණා සුවදී අවිකත් තුවක්කුකරුවන් පැමිණැත්තේ ගනිමුල්ල සංජීවගේ මෙහෙයවීම මත තමන්ව ඝාතනය කිරීමට බව ඔස්මන් දැනගත්තා. ඔවුන් T56 වර්ගයේ ගිනි අවි තුනක් පතරම් 210ක්ද සමග පැමිණියේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලකොට ඔස්මන් ඉවත් කර දැමීමට බවයි ඒත්තු ගියේ. ඔස්මන් මරා දැමීමේ ගනිමුල්ලේ සංජීවගේ දෙවෙනි ප්‍රයත්නයක් ඒ ආකාරයෙන් ව්‍යර්ථ වුණා. ඒ 2024 වසරේ නොවැම්බර් මාස දෙවනදායි. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන නිලධාරීන්ට ලද තුරතුරක් මත පොලිස් පරීක්ෂකවරයෙකු අලුත්කම පොලිස් වසමේදී කොටු කර ගැනීමට එම නිලධාරීන්ට හැකි වුණා. ඒ පාතාලයට විකිණීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් එම නිලධාරියා විසින් මෝටරයෙන් රැගෙන යන බවට සඳහන් කරමින් ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් රථය පරීක්ෂා කළා. රථය පිටුපස අසුනේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ T56 වර්ගයේ ගිනි අවිය නිලධාරීන්ට හසු වුණා. ගිනි අවිය සමග උණ්ඩ 30ක්ද නිලධාරීන් සිය බහරයට ගත්තා. සැකකරුකින් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබුණේ ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා පාතාලයකට ලබා දීමට එම ගිනි අවිය රැගෙන ගොස් ඇති බව. ගිනි අවිය සමග පොලිස් පරීක්ෂකවරයා නිලධාරීන්ට හසු වීම නිසා ඔස්මන් ඝාතනයට ගනිමුල්ල සංජීව උත්සාහ කළ තවත් තැතක් එලෙස ව්‍යර්ථ වී ගියා. ඒ ඔස්මන්ගේ ජීවිතය බේරී ගිය තුන්වෙනි අවස්ථාවයි. ඔස්මන් කොටු කර ගැනීමට අපරාධකරුවන්ට නොහැකි වුණා. වර එක ඔහු සිය දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු වගයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වී ගියා. මේ බව කිසිවෙකු දැන සිටියේ නැහැ. පොලිසිය සිතුවේ ඔස්මන් යලි මෙරටට නොපැමිණෙන බවයි. පොලිසිය ඔහුට නඩු 3ක් පැවරුවා. නිවසට ජීව උණ්ඩද ගෙනවී දැම්මා. ඔස්මන්ට මෙය සැලවුණා. ඔහු වහා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ එම නඩුවලට නොබියව මුහුණ දුන්නා. අවසානයේ ඉන් එක් නඩුවකින් ඔහු මුදාහල අතර සෙසු නඩු දෙකකින් ඔහු නිදොස් කොට නිදහස් කළා. මේ වන විට ඔස්මන්ට වයස අවුරුදු 68ක්. අපරාධකරුවන් ඔහු කොතෙක් ඝාතනය කරන්නට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ ජීවිතයට අඹමල් රේණුවකින්වත් හානියක් කරන්නට අපරාධකරුවන්ට හැකි වුණේ නැහැ. අපි කරන හරි වැරදි අනුව තමයි හැම දෙයක්ම වෙන්නේ. මට තර්ජන තියෙනවා කියලා මට පරිස්සම් වෙන්න බැහැනේ. මගේ ව්‍යාපාර තියෙනවා. මට වතු කිහිපයක් තියෙනවා. ඒ ව්‍යාපාරවල යෙදෙන්න ඕනේ. අනික කෙනෙක්ව 75%ක්ම ආරක්ෂා කරන්නේ ස්වභාව ධර්මයේ විසින්. අනිත් 25% තමයි ඒ මිනිසා විසින්ම Tamanම ආරක්ෂා කරගන්නේ. මම පස් කපන්නේ නැහැ. ටෙන්ඩර් දාලා නැහැ. ගස් කපන්න කොන්ත්‍රාත් ගන්නෙත් නැහැ. ආණ්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් මම අරගෙනත් නැහැ. දේශපාලඥයන්ගෙන් මම කිසිම උදව්වක් අරගෙනත් නැහැ. ඔස්මන් නිතරම කිව්වා. ඔහු පවසන්නේ ස්වභාව ධර්මයේ විසින් ඔහුගේ ජීවිතය බේරූ බව. වවුල් කෙලේ සිද්ධියෙන් පස්සේ මට කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. මාව මරා දාන්න මීට වඩා උත්සාහ කරන්න නැති. ඒත් හෙළිවුණේ ওই ටික විතරයි. ඒ ඔස්මන්ගේ වචනයි. ඔහු පවසන්නේ ගනිමුල්ලේ සංජීවගේ කප්පම් ගැනීමේ ක්‍රියාවලිය නතර වීමත් සමග සංජීව තමන් ඝාතනය කිරීමට මෙලෙස උත්සාහ කළ බවයි. ගනිමුල්ල
සංජීවකින් මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ කෙහෙල් බද්දර පත්මේද ඔස්මන් මරා දමන්නට කිහිප වතාවක් තැත් කර තිබෙනවා. පත්මේගේ පියා ඔස්මන්ගේ හිතවතික වුවත් පත්මේ ඔස්මන් මරා දමන්නට උත්සාහ කළා. ඒ ඔස්මන් පත්මේගේ පස් මාෆියාවට අකමැති වීම නිසා පත්මේ මෙරට රැඳී සිටි කාලයේ කප්පම් ගැනීමට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමටද අත තැබුවා. මේ ගැන ඔස්මන් සිටියේ කලකිරීමෙන්. ඔස්මන් මේ බව තම මිතුරා වූ පත්මේගේ පියාවට නෙවිල්ට කිව්වා. උඹේ පුතා ඔය වැඩේ කරනවා නම් ආයෙත් මං උඹලගේ ගෙදරට එන්නේ නැහැ. එදා පටන් ඔස්මන් නෙවිල්ගේ ගෙදරට ගියේ නැහැ. පසු කාලයේදී නෙවිල් ඔහුගේ නිවසේදීම වෙඩි තබා ඝාතනය කළා. පත්මේ ඩුබායි වලට පැනගත්තා. එරට සිට ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස් ඝාතන හා කප්පම් ගැනීම් සිදු කළා. මීට ඔස්මන් නිරහි වුණා. ඔස්මන්ගේ ක්‍රියාකලාපයේ කෙහෙල් බද්දර පත්මේට දිරවන්නේ නැති වුණා. ඔහු වරක ඔස්මන් ඝාතනය කරන්නට උත්සාහ කළා. එම සිදුවීම අනාවරණය වන්නේ මෙලෙසයි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසේ පොලිස් පරීක්ෂක සුනිත්ත තොරතුරක් ලැබුණා. ඒ ඔස්මන් ඝාතනය කිරීම සඳහා කිසිවෙකු කුලී පදනම මත කැබ් රථයක් ලබාගෙන ඇති බව කියවෙන්. එම රථය ගම්පහ කලගිඩි හීන ප්‍රදේශයේ කරකැවෙන බව නිලධාරීන් දැනගත්තා. නිලධාරීන් දිගින් දෙකටම විමර්ශන සිදු කරද්දී හෙළිවුණේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ රෙන්කා සර්විස් ආයතනයකින් එම කැබ්රිය රාගම වැලිපිල්ලෑව පාරේ පුද්ගලයෙකු විසින් ලබාගෙන ඇති බව. ඒ ඔස්සේ විමර්ශන ආරම්භ නිලධාරීන් වැලිපිල්ලෑව පාරේ කොණ්ඩා කපන ස්ථානයක සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ ඉන්පසුව. "ඔව් සර්, මම තමයි කැබ් එක ගත්තේ. ලක්ෂයක් කීමානේ දුන්නා. ඩුබායි වල ඉන්න අවශ්‍යක තමයි මට ඒ වාහනේ ගන්න account එකට සල්ලි දැම්මේ." ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කළා. දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ කෙහෙල් බද්දර පත්මේ ඔහුගේ සමීපතමයෙකු වූ අවිෂ්ක සමග එකතු වී ඔස්මන් ඝාතනයට යොදා ගැනීම සඳහා එම කැබ් රථය මාසයක කාලයක් සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බවයි. ඉන් අනතුරුව නිලධාරීන් ගියේ කුලී පදනම මත කැබ්රිය ලබා දුන් වැල්ලම්පිටියේ රෙන්කා ආයතනයටයි. පසුව රථයේ සවිකර තිබූ GPS තාක්ෂණය ඔස්සේ පිරික්සද්දී එම රථය බොහෝ කාලයක් නිට්ටඹුව ප්‍රදේශයේ සැරිසරා ඇති බව නිලධාරීන්ට පෙනී ගියා. වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ නිට්ටඹුව ප්‍රදේශයේ ඔස්මන්ට අයත් වත්තක් ඇති බැවින් ඔස්මන් එම වත්තට පැමිණි මොහොතක ඔහු ඝාතනය කිරීමට සූදානමින් සිටි බවයි. GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන ආරම්භ නිලධාරීන් එම කැබ්රියට ගම්පහ රෝහලක රථකාලක තිබී සොයාගත්තා. GPS තාක්ෂණය ඔස්සේ කැබ් රථය ගමන්ගත් මාර්ගයන් ඔස්සේ කළ විමර්ශනයේදී බබා නැමැත්තෙකු කඩවත ප්‍රදේශයේ දෙමහල් නිවසක රැඳී සිටියේදී නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔහු මාසකට රුපියල් 30000ක් ගෙවා එම නිවස ගෙන තිබුණා. ඔහුකින් කළ ප්‍රශ්න කිරීමේදී පොල්කට්ටා නැමැත්තෙකුද වේවැල්දිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි නිලධාරීන්ට හැකි වුණේ. ඔහු රැඳී සිටි නිවසේ අල්මාරියක තිබී ටේප් 90 වර්ගයේ ගිනිඅවියක්, රිවෝල්වරයක් හා උණ්ඩ 150ක්ද සොයාගත්තා. දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවන්නේ කෙහෙල් බද්දර පත්මේගේ උපදෙස් මත ඔස්මන් ඝාතනය කිරීමට ඕන සැලසුම් කර තිබූ බවයි. එම උත්සාහය ව්‍යර්ථ වී ගියද ඔස්මන් මරා දමන්නට කෙහෙල් බද්දර පත්මේ දෙතුන් වතාවක්ම උත්සාහ කර තිබුණා. වරක් කලකිඩි හේනේදී ඔස්මන්ව ඝාතනය කරන්නට සැලසුම් සකස් වුණා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. තවත් වරක ඔස්මන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අවුරුදු උත්සවයකදී ඔහුව ඝාතනය කරන්නට සූදානම් කෙරුණා. ඔන්න ඔය අවුරුදු උත්සවයට ඔස්මන් අනිවාර්යෙන්ම එනවා. එතනදී ගහපන්. ඒකත් මිස්සුනොත්. මේ 10 යක්කල කොස්කඳවල අවුරුදු උත්සවයට යනකොට ගහපන්. පත්මේ සිය ගෝලබාලයන් දැනුවත් කරමින් කියන්නට වුණා. එම අවුරුදු උත්සව දෙක පවත්වන ස්ථාන දෙකේ ඡායාරූපද පත්මේ සිය මිතුරෙකුට එවීමට කටයුතු කර තිබුණා. එහෙත් ඒ ද ව්‍යර්ථ වුණා. සංජීව මෙන්ම පත්මේකත් සියලු උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. ඔන්න ඔය විදිහට මාව දැන් 12 වතාවක්ම මරන්න හැදුවා. එහෙත් ස්වභාව ධර්මයේ මට පිහිට වුණා. මම ගම්පහට හරි ආදරය කරන මිනිහෙක්. ගම්පහ මිනිස්සුත් මට ආදරේ. කොච්චර මාව මරන්න හැදුවත් මම ජීවත් වෙලා ඉන්නව නම් ගම්පහ කප්පම් ගන්න ඉඩ තියන්නේ නැහැ. කාලයක් මේකේ කප්පම් ගැනීම උත්සන්න වෙලා තිබුණා. ටියුෂන් දෙන ගුරුවරුන්ගෙනුත් කප්පම් ගත්තා. අද ඒක නැහැ. කුඩු නැහැ. කුඩු විකුණන්න දෙන්නෙත් නැහැ. කුඩු විකුණන්න කප්පම් ගන්න පුළුවන්. ඒ මම මැරුණට පස්සේ. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් සමග ඔස්මන් ප්‍රකාශ කර තිබුණේ එවැන්නක්. දැන් මට තිබුණු ලොකුම තර්ජනය ඉවරයි. මේ හේතු නිසා අවුරුදු 8ක් විතර මගේ විදේශීය රටවල තිබුණු ව්‍යාපාර නතර වෙලා තිබුණේ. මැලේසියාවේ, කොරියාවේ, බෙලරුස් වල මට තිබුණු ව්‍යාපාර වහලා තිබුණේ. මට තර්ජන තිබුණාට මම රට දාලා ගියේ නැහැ. එහෙම ගියා නම් සමහර අය කියයි මම බයට රට පැන්නා කියලා. මම එහෙම නොගියේ. ගම්පහ මිනිස්සු ගැන හිතලයි. මම දැන් ආයෙත් ව්‍යාපාර පටන් ගන්නවා. ඒ ඔස්මන්ගේ වචනයි.